මගේ YouTube channel එකට ආදරයෙන් පිළිගන්නවා. එතකොට අද මම මේ වීඩියෝ ඉදි කතා කරන්නේ 2024 O level paper එකේ ආව වර්ග සමීකරණ ගාන. එතකොට මේ ගාන විතරක් නෙවෙයි ඔයාලට මේ වර්ග සමීකරණ ගානක් කොහොමද හිතන්නේ කොහොමද මේවා හදන්නේ සමහර වර්ග සමීකරණ විසඳන්න දන්නවා. ඒ වුණාට ගාන දුන්නාම හිතා ගන්න බෑ. ඒ වගේ ඒවා හිර වෙන තැන් වලින් ඔයා කොහොමද මේ අවුලක් වෙන්නේ නැතුව ගානට එන්ටර් වෙන්නේ. එතකොට හැමදේම මම මෙතනදී කියලා දෙනවා. එහෙනම් ඉස්සරහට වීඩියෝ එකත් එක්ක ඉන්න අපි 2024 O level වර්ග සමීකරණ ගාන ඩිස්කස් කරමු. හරි ළමයි එතකොට මේ ගානේ දීලා තිබ්බ මෙන්න මෙහෙම එකක්. මේ තියෙන්නේ කේක් එකක් ලු. ඒ කේක් එක මෙතන අංශක 90ක් වෙච්ච ත්‍රිකෝණයක්. හරි. ඒකේ මෙන්න මේ පාද 2x ලු මේ පාද 2x ලු. ඒ කියන්නේ මෙන්න මේ පාද දෙක දිගින් සමානයි. හරිද? ඒ කියන්නේ පාද දෙක දිගින් සමාන වෙච්ච ඍජුකෝණී ත්‍රිකෝණයක්. සමද්විපාද ඍජුකෝණී ත්‍රිකෝණයක් තමයි මේ තියෙන්නේ. ඒක කේක් එකක් ලු. ඒකේ මැද මෙන්න මේ වගේ ඍජුකෝණාෂ්ටයක් තිබ්බලු. ඒකේ සුබ උපන්දිනයක් කියලා දීලා තිබ්බ එහෙම එකක් දීලා තිබ්බා. එයාගේ මෙන්න මේ දිග පැත්ත x ධන 2යි පළල පැත්ත x ඍණ 4යි කියලා දීලා තිබ්බා. ඊට පස්සේ තව ගානේ දත්තයක් දීලා තිබ්බා. මෙන්න මේ කේක් එකෙන් මෙන්න මේ කෑල්ල අයින් කරාම මෙන්න මේ මම පාට කරලා තියෙන කෑල්ල තියෙන්නේ. අන්න ඒකේ වර්ගඵලය 132යි කියලා. ඒක දීලා ඔයාලගෙන් අහලා තිබ්බා පළවෙනි ප්‍රශ්නේ මෙන්න මේ සමීකරණ එනවා කියලා තෘප්ත කරන්න කියලා. ඊට පස්සේ මෙන්න මේ x ගේ අගය හොයන්න කියලා තිබ්බා. එයාලා වර්ගමූල 5 අගය දීලා තිබ්බා. හරි. ඕක තමයි ගානේ අහලා තිබ්බේ. එතකොට මේ 2024 විතරක් නෙවෙයි හැම O level paper එකකම මෙන්න මේ වගේ දත්තයක් දෙනවා මොකක් හරි මෙන්න මෙයාව හදන්න. හරිද? දත්තයක් දෙනවා. ඒක දෙන්නේ මෙන්න මෙයාව හදන්න. ඒතකොට අපි කරන්න ඕනේ පොඩි රූපයක් ඇඳගෙන රූපයක් එක දීලා තිබ්බා. ඒකේ මේ දත්ත ටික දාගෙන අපි කරන්න ඕනේ ඒ දීලා තියෙන දත්තයක් අන්න ඒකෙන් පොඩි ප්‍රකාශනයක් ලියා ගන්න ඕනේ. හරි? මොකද්ද? එයාලා දීලා තියෙන දත්තයක් ඒකෙන් අපි පොඩි ප්‍රකාශනයක් ලියා ගන්න. මොකද්ද ප්‍රකාශනය ලියන්නේ? එයාලා තත්ත්ව විදිහට දීලා තිබ්බේ මෙන්න මේ පාට කරපු කෑල්ලේ වර්ගඵලය වර්ග සෙන්ටිමීටර 132යි කියලා. අන්න එයා අපි ලියාගමු. එතකොට ওই පාට කරපු කෑල්ල කොහොමද එන්නේ? මේ ත්‍රිකෝණයේ වර්ගඵලය තියෙනවනේ. ඒ ත්‍රිකෝණයේ වර්ගඵලයෙන් මෙන්න මේ ඍජු කෝණාශ්‍රය තියෙන්නේ. අන්න ওই ඍජු කෝණාශ්‍රය වර්ගඵලය අඩු කරාම එන කෑල්ල කීයද? 132යි. ඒක තමයි මගේ ප්‍රකාශනය. හරි. එයාලා දීලා තිබ්බ දත්තෙන් මම ප්‍රකාශනයක් ලියාගත්තා. ඒක ඔයම O level paper එක ගන්න මෙයාලා දත්තයක් දෙනවා. අපිට තියෙන්නේ ඒ දත්තය අල්ලගෙන මේ වගේ ප්‍රකාශනයක් ලියා ගන්න. හැම එකෙම හරි. ඕන ගානක් හදන්න පටන් ගද්දි එහෙම තමයි පටන් ගන්න. බලන්න ත්‍රිකෝණයක වර්ගඵලයෙන් මේ ඍජු කෝණාශ්‍ර කැලේ වර්ගඵලය අඩු කරාම 132යි කියලා දීලා තිබ්බා. ඒක මම මේ විදිහට සිංහලෙන් ලියාගත්තා. හරි. දැන් අපි මේකට මේ ටික ආදේශ කරලා සුළු කරලා මෙන්න මෙයාව ගන්න තමයි යන්නේ. එතනින් තමයි ගාන හදන්න පටන් ගන්න. හරි? බලන්න ත්‍රිකෝණයේ වර්ගඵලය තියෙනවනේ. ත්‍රිකෝණයේ වර්ගඵලය ලියන්නේ කොහොමද? මේ පියවර එකපාර ආදේශ කරත් කමක් නැහැ. මම අර ඔක්කොටම තේරෙන්න මම ටිකක් ලියන්න. හරි? ත්‍රිකෝණයේ වර්ගඵලය ගන්න කොහොමද? භාගයයි ආධාරකයේ වැඩි කිරීම ලම්බෝස කියන සූත්‍රය. හරිද? මෙතන අඩු කිරීම තිබ්බ නිසා අඩු කිරීම දැන්. ඍජු කෝණාශ්‍රයක වර්ගඵලය ලියන්නේ කොහොමද? දිග ගුණ කිරීම පළල. දිග ගුණ කිරීම පළල. ඒකත් මම ලියාගත්තා. සමානයි 132යි. හරි. ඔය ටික ලියමු. මම මේක මේ පියවර ලියන්න ඕනෙත් නැහැ. අර සමහර දන්නේ නැති කට්ටිය හිටියොත් එහෙම කියලා මම මේකත් ලියුවා මේ පියවරත්. හරි. දැන් අපි මේකට ආදේශ කරගමු. භාගයයි. දැන් මේ ත්‍රිකෝණයේ ආධාරකය මොකද්ද? ලම්බෝස මොකද්ද? දැන් ওই ත්‍රිකෝණය කොහොම තියෙද්දි නිකන් අවුල් වගේ නම් මේ විදිහට අඳ ගන්න පුළුවන් අපිට මේ. මෙන්න 90 මේ 2x මෙතන මේ 2x මෙතන. හරි. මේ තියෙන 90 ඉස්සරහා පාදනේ එයාට දිගක් දීලා තිබ්බේ නැහැ. මෙතන දිග දන්නේ නැහැ. 2x 2x. දැන් ඔයාලට ආධාරකයේ ලම්බෝසය කියන්න පුළුවන් නෙමෙයි. මේ තියෙන ආධාරකයේ මේ තියෙන ලම්බෝස. එහෙනම් ආධාරකයේ 2x ලම්බෝස 2x. අර එකපාර හිතා ගන්න බෑ නම් පොඩ්ඩක් ඇඳලා බලන්න. හරි. එතකොට මෙතන හදාගත්තා. භාගයයි ආධාරකයට කිරීම ලම්බෝස භාගය තිබ්බා. ආධාරකයේ 2x ලම්බෝස 2x. හරිද? ඊට පස්සේ අපි ඍජු කෝණාශ්‍රය ලියා ගන්න යනවා. ඍජු කෝණාශ්‍රය දිග පැත්ත කීයද? x ධන 2යි. වරහන් ඇතුලේ දාගමු. පළල පැත්ත කීයද? x ඍණ 4යි. හරි. පළල පැත්ත x ඍණ 4යි. මේක සමානයිලු 132ට. දැන් අපිට තියෙන්නේ මෙන්න මේක සුළු කරගෙන යන්න. සුළු කරන් ගියාම අවසානයේ මෙන්න මෙයා ගන්න ඕනේ. ඒක තමයි වැඩි. හරි. බලමු. මේ භාගයක් තියෙනවනේ. මේ දෙකට මේ දෙක කපා ගමු. හරි. එතකොට එනවා 2x ගුණ කිරීම x. ඒ කියන්නේ කීයද? 2x ගුණ කිරීම x කියන්නේ 2x ගේ වර්ගය.
හරි තේරුණා තමයි 2x වැඩි කිරීම x x ලා දෙන්න ගුණ වුණාම x වර්ග දෙකේ හැමයි 2x වර්ග හරිද 2x වර්ග ඍණ ලකුණ හැමයි මේ වරහන් දෙක සුළු කරමු මෙයාගෙන් මෙයා වැඩි කරන්න මෙයාගෙන් මෙයා මෙයාගෙන් මෙයා මෙයාගෙන් මෙයා හරි ඍණ ලකුණ හැමයි x x ගෙන් ගුණ කරාම කීයද x වර්ග x ඍණ 4 ෙන් ගුණ කරාම ඍණ 4යි x හරි දෙකෙන් ගුණ කරගත්තාම එනවා 2x දෙක ඍණ 4 ෙන් ගුණ කරාම ඍණ 8යි කියලා එනවා සමානයි 132 හරි දැන් අපි මේවා ටික සුළු කරගමු 2x වර්ගය මේ ඍණ ලකුණෙන් මේ වරහන් ඇතුලේ තියෙන පද ඔක්කොම ගුණ කරලා දාත හැකි හරි බලන්නකෝ ඉස්සෙල්ලා වරහන් ඇතුලේ දා ටික සුළු කරගමු x වර්ග ඍණ 4x ධන 2x ඒ කියන්නේ කීයද ඍණ 2x ඍණ 8 සමාන 132යි දැන් අපි මේ ඍණ ලකුණෙන් මේ වරහන් ඇතුලේ තියෙන පද ටික ගුණ කරගමු හරි බලන්න 2x වර්ග ඍණෙන් ගුණ කරාම මේ x වර්ග ඍණ x වර්ග වෙනවා මේ ඍණ 2x ඍණෙන් ගුණ කරාම ධන 2x වෙනවා මේ ඍණ 8 ඍණෙන් ගුණ කරාම ධන 8 වෙනවා හරි එතකොට මෙතෙන් එන්නේ ධන 8 සමානයි 132 හරි දැන් බලන්න 2x වර්ග ඍණ x වර්ග 2x වර්ගෙන් x වර්ගයක් අඩු කරන්න තියෙන්නේ ඒ කියන්නේ කීයද x වර්ගය විතරයි හරි දෙකෙන් එකක් ගියාම 1යි x වර්ගෙ එහෙම හරි x වර්ග 2x එහෙම යසුළු කරන්න දෙයක් නැහැ ධන 8යි මේ 132 මෙහෙට දාමු ඍණ 132 සමාන බිඳුව හරි දැන් බලන්න තව ටිකක් සුළු කරමු x වර්ග ධන 2x එතන තියෙනවා ඍණ 132යි ධන 8යි ලොකු එකෙන් පොඩි එක අඩු කරාම කීයද 124යි ලොකු එකේ ලකුණ ඍණ මේ තියෙන්නේ යාලා පෙන්නන්න ගිය උත්තරේ මේ මෙන්න මෙයානේ පෙන්නන්න කියලා තිබ්බේ මෙන්න යාව අපි ගත්තා යාව ගත්තේ කොහොමද යාලා ගානේ දත්තයක් දුන්නා ඒ දත්තෙට සිංහලෙන් ප්‍රකාශනයක් ලියගෙන හිමීට ආදේශ කරගෙන ඇවිල්ලා සුළු කරගත්තා ඕන මෝඩල් ගානක ඕක තමයි කරන්න තියෙන්නේ ඔයාලට දත්තයක් දෙනවා හරිද ඒ දත්තෙට මේ විදිහට ප්‍රකාශනයක් ලියගෙන පල්ලහට ගෙනන් ලැබිලා සුළු කරන්න සුළු කරාම එයාලා දීලා තියෙන කෙනා හරි දැන් අපි බලමු ඉස්සරහට මෙතනින් කොහොමද ගාන හැදෙන්නේ කියලා එයාලා x කියාගේ අහලා තිබ්බනේ ඒක හොයන කැලලට යන්න මම බෝඩ් එක ක්ලියර් කරගන්න ක්ලියර් කරා අපි යමු ඒ කැලලට මම බෝඩ් එක ක්ලියර් කරගත්තා දැන් අපි මෙතනින් එහාට ඉස්සරහට ගාන කොහොමද හදන්නේ කියලා බලමු හරි දැන් මේ උත්තරය අපි පෙන්න ගත්තානේ x වර්ග ධන 2x ඍණ 124 සමානයි 0යි කියලා වර්ග සමීකරණයක් පෙන්න ගත්තානේ ඊට පස්සේ ගානේ අහලා තිබ්බේ x හොයන්න කියලා තිබ්බා මූල පහ මෙච්චරයි කියලා දීලා තිබ්බා හරිද මම හොයන්න බලාපොරොත්තු වෙන්නේ සූත්‍රය භාවිතා කරලා හරිද සූත්‍රයෙන් තමයි ලේසිලි පොඩ්ඩක් ගාන කියන්නේ සුළු කිරීම තිබ්බට වදයක් නැහැ මේ අනිත් ක්‍රම වගේ හරිද බලන්නකො මේ තියෙන වර්ග සමීකරණය මෙයා විසඳමු අපි සූත්‍රය මොකද්ද x සමානයි ඍණ b ධන හෝ ඍණ වර්ගමූල ඇතුලේ b වර්ග ඍණ 4යි ac බෙදීම 2යි a හරි මෙයා තමයි වර්ග සමීකරණ විසඳන්න ගන්න සූත්‍රය හරි දැන් මේ සූත්‍රයට දත්ත ආදේශ කරලා අපි x හොයන්න තමයි යන්නේ ආ x හොයන්න කියලා අපිට ගන්න දීලා තිබ්බනේ එහෙනම් අපි මෙයාට දැන් දත්ත දාන්න වෙයි දත්ත දාන්න මේ abc එක දැනන් ඉන්න වෙයි abc කවුද කියලා abc කියන්නේ මෙන්න මෙයා මම පොඩ්ඩක් මෙයාව ලියා ගන්නම් මෙහෙන් x වර්ග ධන 2x ඍණ 124 එයා තමයි අපේ වර්ග සමීකරණ හරිද මේ x වර්ග ඉස්සරහ එක තියෙනවා හරි දැන් 2x වර්ග තිබ්බොත් එහෙම 2 තියෙන්නේ 3x වර්ග තිබ්බොත් 3 තියෙනවා දැන් x වර්ග නිකන් ලිව්වොත් එහෙම එයා ඉස්සරහ එක තියෙනවා හරි x එකව අපි ලියන්නේ නැහැනේ වැඩි එහෙනම් x වර්ග ඉස්සරහ එක තියෙනවා අනිත් පද ඉස්සරහ ධන 2යි ඍණ 124 ඕන ටික තියෙනවා ඉලක්කම් විදියට හරි එතකොට මෙන්න මේ x වර්ග පදේ ඉස්සරහ තියෙන ඉලක්කම කවුද තියෙන්නේ ධන 1 අන්න එයා තමයි a වෙන්නේ හරි මොකද x වර්ග පදේ ඉස්සරහ තියෙන ඉලක්කම තමයි a වෙන්නේ හරි ඊට පස්සේ x ඉස්සරහ තියෙන ඉලක්කම අන්න එයා තමයි b වෙන්නේ ධන 2 x නැති එක්කෙනෙක් ඉන්නවනේ එයා තමයි c වෙන්නේ ඍණ 124 හරි ඒ කියන්නේ ඕනම් වර්ග සමීකරණයක ABC මෙහෙමයි ගන්න. A කියන්නේ x වර්ග ඉස්සරහගෙන B කියන්නේ x ඉස්සරහගෙන C කියන්නේ x නැති කෙනා. ඒ කියන්නේ නියත පදේ කියලා කියනවා. හරි ඕනම් වර්ග සමීකරණය ඕක තමයි ABC ගන්න. ওই විදිහට තමයි. හරි. දැන් අපි A ත් දන්නවා B ත් දන්නවා C ත් දන්නවනේ. එහෙනම් අපි මේකට දාලා සුළු කරලා අපි x හොයමු. හරි. ඉස්සරහට හදායියන්. බලන්න x සමානයි ඍණ b
ඍණ ලකුණ එහෙමයි මම ආදේශ කරන වරහණක් දාලා. හරි. ඒතර පැටලෙන්නේ නැහැ අපිට. ඍණ ලකුණ එහෙමයි b කීයද? ධන 2යි. ධන 2 නිකන් 2 කියලා ලිව්වත් එකයිනේ. අපි ධන ලකුණ ලියන්නේ නැහැ. දැන් මේ 3 කියන්නේ ධන 3ටම තමයි. හරි. අපි අර ධන ඉස්සරහින් දාලා ලියන්නේ නැහැ. හරි. ඔන්න ඒතර b ව දාගත්තා 2යි කියලා. ඊට පස්සේ ධන හෝ ඍණ b වර්ග. b වර්ග කියන්නේ දෙකේ වර්ග. එකපාර 4යි කියලා දාන්න පුළුවන්. මම ආදේශ කරන b වල කරන්න හරියට. b වර්ග ඍණ 4යි a කීයද 1යි c කීයද ඍණ 124යි. ඔක්කොම මම දාන්නේ වරහන් ඇතුලේ. හරි. ඒතකොට පැටලෙන්නේ නැහැ අපිට. ඊට පස්සේ 2යි a කියන්නේ තියෙන්නේ 2 ගුණ කිරීමේ a කියන්නේ 2 කියන්නේ a කියන්නේ 1යි. එකව දාගත්තා. x සමානයි ඍණෙන් මේ දෙකව ගුණ කරන්න ඕනේ. හරිද? ධනයි ඍණයි ගුණ කරාම ඍණනේ. ඒ කියන්නේ ඍණ 2යි ධන හෝ ඍණ b වර්ග කියන්නේ මෙයානේ. දෙකේ වර්ගය 4යි ඍණ 4 වරක් එක කීයද? 4යි. ඊට පස්සේ 4ෙන් එන්න මේ ඍණ 124ව ගුණ කරන්න ඕනේ. හරි 4ෙන් කීයද ගුණ කරන්න ඕනේ? ඍණ 124. මම මේක මෙහෙම ලියා ගන්න. ඍණ 124 4ෙන් ගුණ කරන්න තියෙන්නේ. බලමු ගුණ කරලා 4 වරක් 4 16න් 6 එකක් විතර 4 2 8යි 1යි 9යි 4 වරක් 1 4යි ඍණ 496යි. හරි මම යාව වරහන් ඇතුළේම දා ගන්නවා. ඍණ 496යි බෙදීම 2. හරි ඔන්න අපි ඔතෙන්ට නිකන් වැඩේ සුළු කරා. තව ටිකක් සුළු කරමු. තව ටිකක් කියන්නේ ඉතින් x ගේ උත්තරය ගන්නකම් සුළු කරන්න ඕනේ. බලන්නකෝ. x සමානයි ඍණ 2යි ධන හෝ ඍණ වර්ගමූල ඇතුලේ 4යි ඍණ ඍණ ගුණ කරාම කීයද? ධන. ධන 496 බෙදීම 2. හරිද? අපි ඔන්න ඔතෙන්ට නිකන් වැඩේ අරගත්තා. මම මේ ටික මහලා දාන්නම්. තාම මේක ටිකක් සුළු කරන්න ඕනේ අපි. එතෙන්ට මම ගන්නම් x සමානයි ඍණ 2 ධන හෝ ඍණ මේ 490ට මේ 4 එකතු කරනවා කීයද? 500යි. හරි. 500 බෙදීම 2. හරි. දැන් සමහරු මේ දෙකට දෙක කපලා දානවා. එහෙම කපන්න බෑ. මෙතනයි මේ එකතු කිරීමක් අඩු කිරීමක් තියෙන. ඒතර කපන්න බෑ. ಗುಣ කිරීමක් තිබ්බොත් නම් කපත හැකි. දැන් මෙතන එකතු කිරීම අඩු කිරීම නේ තියෙන්නේ. ඒතර ඔය දෙකට දෙක කපලා දාන්න බෑ. හරි. තව සුළු කරමු. x සමානයි ඍණ 2යි ධන හෝ ඍණ මේ 500 තියෙනවානේ. මම මෙයාව ලියා ගන්නවා 100 ගුණ කිරීම 5 කියලා. ඇයි මේ වර්ගමූල 5 යගේ දීලා තියෙනවානේ. එහෙනම් 5 ගුණ කිරීම කියලා අපි මෙයාව කඩලා ලියනවා. 5 ගුණ කිරීම 100 නේ 500 කියන්නේ. එහෙනම් 5 ගුණ කිරීම 100 කියලා ලියනවා. දැන් හිතන්න වෙන තැනක වාට මෙහෙම තිබ්බා කියලා. වර්ගමූල 8 දීලා කියන්නේ වාට මෙතන සුළු කරන යද්දි 8 ආවේ. හරිද? ගානේ දීලා තිබ්බා මූල දෙක මෙච්චරයි කියලා. මූල දෙක මෙච්චරයි කියලා මේ වගේ දීලා තිබ්බා. එහෙනම් ඔයා 8ව ලියනවා දෙවරක් කීයද කියලා. හරි? එහෙම තමයි මේ මෙතනින් එහා පැත්තට සුළු කරන්න අපි හිතන්නේ. මේක එකපාර හිතා ගන්න පුළුවන්. දැන් සමහරව ඉන්නවනම් හිතෙන්නේ නැහැ වගේ කියලා ගානෙන්ම අපිට උත්තර එන විදිහ හදා ගන්න පුළුවන් ඒ විදිහට. හරි? බෙදීම 2. ඔතන නිකන් සුළු කරගත්තා. තව සුළු කරමු. ඍණ 2 ධන හෝ ඍණ දැන් මේ 100 තියෙනවනේ. 100 වර්ගමූල එළියට ගමු. 100 වර්ගමූල කිය 10යි. 10 වරක් 10නේ 100. මූල 5යි බෙදීම 2යි. ඔන්න දැන් අපිට මේ දෙකව කපලා අයින් කරන්න පුළුවන්. ඇයි? දෙක මෙයාටත් පොදුයි මෙයාටත් පොදුයි. පද මේ උඩ පද දෙකටම මේ දෙක පොදු වෙලානේ. කපලා අයින් කරන්න පුළුවන්. 2ට 1යි 2ට 1යි 10ට දෙවරක් 5යි. අතන කපන්න බෑ. ඇයි? මෙතන විතරයි දෙක කපා ගන්න පුළුවන් උනේ. මෙතන කෙනෙක් නෑ හිටිය කපන්න. එහෙමත් කපන්න බෑ. එකතු කිරීම අඩු කිරීම නේ තියෙන්නේ. ගුණ කිරීමක් තිබුණා නම් දෙකට දෙක කපලා දාතේ. හරි? දැන් ලියාගමු x සමානයි මෙතන ඍණ 1 ධන හෝ ඍණ මෙතන 5යි මූල 5. හරි? ඔන්න ඔතෙන් නිකන් සුළු කරගත්තා. මෙතනින් එහාට හදන්නේ මෙහෙමයි. මේ ධන පැත්තෙන් අපි එක උත්තරයක් ලියනවා. ඍණ පැත්තෙන් එක උත්තරයක් ලියනවා. එයි මෙතන ධන හෝ ඍණ තියෙනවනේ. ඒ නිසා ධන පැත්තේ උත්තරය කොහොමද ලියන්නේ? x සමානයි ඍණ 1 ධන 5 වැඩි කිරීම මූල 5. මූල 5 දැන් දීලා තියෙනවා 2.24 කියලා. එයාව දාගන්න මෙතෙන්. හරි? x සමානයි ඍණ 1 ධන මේක 5ෙන් ගුණ කරගන්න ඕනේ. 5 4ක් 4 20 බිංදුව 2ක් ඉතුරුයි. 5 4 2 10යි 2යි 12න් 2 හෙන් 1 එකක් ඉතුරුයි. 5 4 2 10 1 11යි. හරි? 11.2යි බිංදුව. ඒකෙන් එකක් අඩු කරන්න තියෙන්නේ. ඒ කියන්නේ කීයද? 10.2 සෙන්ටිමීටර්.
හරි ඔන්න x හොයාගත්ත ධන උත්තරේ. මේ ඍණ පැත්තනොත් අපි හොයන්න ඕනේ. x සමානයි ඍණ 1 ඍණ 5 වැඩි කිරීම 2.24. හරිද? මේක දැන් කීයද ඍණ 1යි ඍණ මෙතන මෙයාමයි එන්නේ 11.2යි බිඳුවයි. එන්න උත්තරේ ඍණ 12.2යි බිඳුවයි කියලා. සෙන්ටිමීටරනේ x කියන්නේ දිගක්නේ. ඔන්න දැන් අපි x ට උත්තර දෙකක් හොයාගත්තා. එයාලා අහලා තිබ්බේ x ේ උත්තරේ කීයද කියලා. හරි. x ට ගන්න ඕනේ මොන උත්තරද මම පොඩ්ඩක් මේක මකා ගන්න. හදමු නැති කෙනෙක් ඉන්නවනම් වීඩියෝ එක පස්සට අරන් හරි බලලා හදා ගන්න. හරි. දැන් x කියන්නේ දිගක්නේ. දිගක් කවදාවත් ඍණ වෙන්නේ නැහැ. ඒ කියන්නේ හැම වෙලාවෙම x විශාලයි බිඳුව. හරි බිඳුවට වඩා x වැඩි. ඒ දිගක්නේ. දිගක් ඍණ වෙන්නේ නැහැ. එහෙනම් අපිට ගන්න පුළුවන් උත්තරේ තමයි මෙන්න මෙයා. එම නිසා x සමානයි 10.2යි බිඳුවයි සෙන්ටිමීටර්. හරි. ඔන්න අපි මේ කේක් එකේ ගානේ x හොයාගත්තා. x කීයද 10.2යි බිඳුව. හරි. ඔන්න දැන් ගානේ පළවෙනි කොටස ඉවරයි. ඊට පස්සේ දෙවෙනි කොටසේ පොඩි සීන් එකක් තිබ්බා. ඒ ටිකත් අපි හදමු ටක් ගාලා. මම බෝඩ් එක ක්ලියර් කරන්න ඕනේ. ක්ලියර් කරන් අපි හරි ළමයි දැන් අපි මෙතනින් එහාට ගාන මේ දැන් භාගයක් හදලා ඉවරයි. අපි x හොයාගත්තා කීයද 10.2යි බිඳුවයි සෙන්ටිමීටර කියලා. හරි. ඒ ගානේ දීලා තිබ්බා මේ x යාගේ ආසන්න සෙන්ටිමීටරයට සොයන්න කියලා. හරිද? ආසන්න සෙන්ටිමීටරයට අහලා තියෙන්නේ. ඉතින් 10.2යි කියන්නේ x කියන්නේ 10යි සෙන්ටිමීටර. හරි. කොහොම උත්තරේ ලියන්න ඕනේ. හරිද? ආසන්න සෙන්ටිමීටරයට අහලා තිබ්බා. ඊට පස්සේ ගාන දීලා තියෙනවා කේක් එකෙහි මතු පිට දිගම පැත්තේ දිග 2.2 x මගින් දෙන බව පෙන්වනවා. එම දිග 28 සෙන්ටිමීටරට වඩා වැඩි බව පෙන්වන්න කියලා ගාන දීලා තිබ්බා. හරි. මොකක්ද කියන්නේ කේක් එකේ මතු පිට දිග වැඩිම පැත්තේ දිග 2.2 x කියලා පෙන්වන්න කියලා තිබ්බා. 2.2 x කියලා පෙන්වන්න තිබ්බා කේක් එකේ දිග වැඩිම පැත්තේ දිග. හරිද? බලන්න මේ තියෙන කේක් එකනේ. කේක් එකේ දිග වැඩිම පැත්ත මොකද්ද මේ? මෙන්න මේ පැත්තනේ. මෙන්න මෙයාගේ දිග හොයලා ඒක මෙන්න මේ ගාන 2.2 x කියලා පෙන්වන්න තිබ්බා. ඒක සෙන්ටිමීටර් 28ට වඩා වැඩි කියලා පෙන්වන්නත් තිබ්බා. හරි? ඔය තමයි දෙවෙනි පාර්ට් එකේ තිබ්බේ ගානේ. හරිද? බලන්නකෝ කොහොමද හදන්නේ කියලා. මම මේ දිග ගන්නම් r කියලා. හරි? r කියලා. මම මෙයාව හොයන්න තමයි දැන් යන්නේ. හරි? මෙයාව හොයන්න පුළුවන් මේ බලන්නකෝ. මේ ත්‍රිකෝණේ පාද දෙකක් දීලා එක පාදයක් හොයන්න මේ අපි හැම වෙලාවෙම වගේ මොකද්ද ගන්න? පයිතගොරස් ප්‍රමේය ගන්නවා. හරිද? පයිතගොරස් ප්‍රමේය අරගෙන ගාන හදන්න පුළුවන් අපිට. කොහොම මොකද්ද පයිතගොරස් ප්‍රමේයෙන් කියන්නේ? ඍජුකෝණී ත්‍රිකෝණයක කර්ණපාදයේ වර්ගය අනිත් පාදවල වර්ගවල එකතුවට සමානයි. අනිත් පාදවල වර්ග කියන්නේ කීයද? 2x ගේ වර්ගයයි ආයම 2x ගේ වර්ගයයි. හරි? ඔය දෙක එකතුවට සමානව තමයි පයිතගොරස් ප්‍රමේය. මම දැන් මේ ත්‍රිකෝණයට මේ පයිතගොරස් ප්‍රමේය දාලා තියෙනවා. හරි? සුළු කරමු r වර්ග 2x ගේ මේ වර්ග දෙකක් එකතු කරන්න තියෙනවා. හරිද? ඒ කියන්නේ කොහොමද? මේ 2x වර්ග කරාම කීයද? 4x වර්ග. මෙයත් වර්ග කරාම එන්නේ 4x වර්ග. r වර්ග සමානයි මේ දෙක එකතු කරාම කීයද? 8x වර්ග. ඊට පස්සේ මේ අපිට ඕනේ r නේ. ඒ කියන්නේ මෙයාගේ දිගනේ. එහෙනම් මම මේ පැත්තට වර්ග මූල දාන්නම්. මේ පැත්තට වර්ග මූල දාමු. හරි? එතකොට අපිට උත්තර එනවා 8 සමානයි 8 නෙවෙයි r සමානයි වර්ගමූල 8යි x වර්ග කියලා. මම මේ 8 ලියා ගන්නම් 4 වරක් 2 කියලා. දැන් ගන්න පුළුවන් 4 වර්ගමූලය 2යි කියලා එළියට ගන්න පුළුවන්. මූල දෙකේ හැමයි x වර්ගයේ වර්ගමූල x. ඔන්න එයා දීලා තිබ්බ උත්තරේ ගත්තා. r සමානයි 2යි මූල 2යි x කියලා අපි හොයාගත්තා. හරිද? දැන් එයා 28ට වඩා වැඩි කියලා පෙන්වන්නත් ඕන. කොහොමද ඒක පෙන්වන්නේ? මේ x ආදේශ කරගමු. 2යි මූල දෙකයාගේ දීලා තිබ්බ ගානේ. හරි? මූල දෙකයාගේ දීලා තිබ්බා. මූල දෙක කීයද කියලා පොඩ්ඩක් බලමු. මූල දෙක දීලා තිබ්බා 1.4යි 1යි කියලා. x කියන්නේ කීයද? 10යි. හරි? දෙකෙන් මෙයා ගුණ කරාම කීයද? 2යි 2 වරක් 4 8යි 2 වරක් 1 2. 10න් ගුණ කරාම එනවා r සමානයි 28.2 සෙන්ටිමීටර් කියලා. හරි? හරිනේ. r 28ට වඩා වැඩි. හරිද? ඔන්න ඕක තමයි ගානේ දෙවෙනි පාර්ට් එකේ අහලා තිබ්බේ. හරිද? එතකොට ඔන්න 2024 ඕනල් පේපර් එකේ වර්ගජ ගාන ඉවරයි. එතකොට මෙහෙම තමයි අපි කේකේ දිගම පැත්තේ හෙව්වා පයිතගොරස් දාලා ඊට පස්සේ මෙන්න මෙතෙන්ට නිකන්
පෙන්න ගත්තා R28ට වඩා වැඩි කියලා. එතකොට මේ මෙහෙම තමයි ගාන හදුවේ. මම පොඩ්ඩක් තව එකක් කියන්න. දැන් මේ R හොයන්න තව ක්‍රමයක් තිබ්බා. හරි. ඒ ක්‍රමය නම් බලමු ඒකත් කියලා දාමු. මම මේ මකන්න. මෙහෙමත් ඔයාලට හොයන්න තිබ්බා R. දැන් මේ තියෙන්නේ මේ අණුවේ ත්‍රිකෝණයක්නේ. මේ පාත් දෙකම සමානයි. හරිද? ඒ කියන්නේ මේක කෝණයක් කීයද? අංශක 45යි. මේ කෝණෙත් අංශක 45යි. මෙන්න මෙයාව තමයි අහලා තිබ්බේ. මෙයා 2x, මෙයා 2x. හරි? මේ තියෙන්නේ මේ 45 ඉස්සරහා සම්මුඛ පාදේ. මේ තියෙන්නේ කර්ණ පාදේ. sin 45න් ලියන්න තිබ්බ වලට සම්මුඛ පාදේ 2x, කර්ණ පාදේ r. sin 45 දන්නවලට අර වගුව මතකද දන්නේ නැහැ. වගුවක් තියෙන අර අන්න ඒක මතක තිබ්බනම් මේක හදන්න තිබ්බා මේ විදිහට. sin 45 කියන්නේ එකයට මූල 2යි. මෙතන 2x බෙදීම r. මේක හරස් ගුණ කරගමු. මේක මෙහෙට r සමානයි 2යි මූල 2යි x කියලා එතනින් ගන්න තිබ්බා. ඒක නම් මම හිතන්නේ මතක් වුණාද කියලා. අර වගුවේ මෙන්න මේ 45 යගේ මතක තිබ්බනම් ගාන එහෙම හදන්නත් තිබ්බා. හරි. කොහොම හරි ඔන්න 2024 ඕ ලෙවල් කියන්නේ 2024 2025 හරි. අන්නේ ප්‍රශ්න පත්‍ය ගාන වර්ගජ ගාන හැදුවා. එතකොට ඕනම වර්ගජ ගාන කොයි වගේ තමයි හදන්නේ? එයාලා දත්තයක් දීලා දෙනවා. ඒකට ප්‍රකාශනය ලියාගෙන දත්ත ටික ආදේශ කරගත්තට පස්සේ ගාන හදන එක ලේසියි. ඊට පස්සේ ඉතින් එයාලා දීලා තියෙන දත්තත් එක්ක හිමීට ෆ්ලෝ එකේ හදා යන්න තියෙන්නේ. එහෙනම් අපි අලුත් වීඩියෝ එකකින් හම්බෙමු. channel එකේ වීඩියෝ ගොඩ කාලෙකින් දැම්මේ නැහැ. ආයෙ ටික වීඩියෝ ඇටේ. එහෙනම් channel එකත් එක්ක ඉන්න හැම channel එක subscribe කරලා තියාගන්න. like කරන්න, comment කරන්න, share කරන්න. එහෙනම් අලුත් වීඩියෝ එකකින් හම්බෙමු.